අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා මගේ රණවිරුවන්ට යාළුවන්ට විශේෂයෙන්ම අපි දන්නවා දළදා මාලිගාව ගාව පොලිස් නිලධාරියෙක් විසින් යුද හමුදාවේ අපේ පොලිසියට රණවිරුවෙකුට කරපු වාක් ප්‍රහාරය ඒ සම්බන්ධව කවුරු වීඩියෝ පබ්ලික් කරත් ඔරිජිනල් වීඩියෝ එක මම සතුයි ඒක වක්කී මම බාර ගන්නවා විශේෂයෙන්ම මම යුද හමුදා හිටපු නිලධාරියෙක් අපි එක කාරණාවක් කියන්න ඕනේ අපි කවදාවත් අපේ සෙබලෙකුටවත් සීනියර් සෙබලෙකුට තමන්ගේ ජූනියර් සෙබලෙක් ඉන්න තැන අපි කවදාවත් කතා කරලා අපි බනින්නේ නැහැ. හරිද? මේ සමගාමීව මීට ප්‍රථම පෙරේදට ඉස්සෙල්ලා දවසේ මම දළදා වහන්සේ වඳින්න මම ගියා. මම යද්දි ඇත්තරම මගේ ආච්චි අපි කට්ටියක් එක ගිහලා රෝදපුටු තල්ලු කරන් ගියේ මම එතනදී මගේ S2කින් මම දැක්කා පොලිසියේ SP වරයෙක් 10 වෙනි ගජබා රෙජිමෙන්තුවේ අනදෙන නිලධාරී. ඔහු තමයි දළදා වහන්සේගේ පුදබිමේ ආරක්ෂාවට ඉන අනදෙන නිලධාරියට ASP වරයා ඉතාමත්ම අශෝභන විදියට බැන්නා. මගේ S2කින් දැක්කා. හරි? ඒ අවස්ථාවේ ආබාත රණවිරුවන් 50ක් විතර හිටියා. ඒ රණවිරුව කිව්වා සර් අපි මේ ASP වලට මම කිව්වා නෑ කලබල වෙන්න එපා. අපි බලන්ගමු මේ මොකද්ද වෙන්නේ කියන එක. විශේෂයෙන්ම කාරණාව තමයි ආබාධිත එතන රණවිරු කතාවන්දරයක් නෑ. මුන්ට මේ ගොබ්බයන්ට දැන් අමතක වෙලා යුද්ධ ඉවරෙච්ච වෙලාවේ. හරිද? ආබාධිත සහ අසනීප වෙච්ච අයට වෙනම යන්න ප්ලේස් එකක් තිබ්බා. ඔය VVIP ඒ රෙද්දවල ඔක්කොම උතන තිබ්බා. ප්‍රශ්නේ තියෙන්නේ ඩිසේබිලිටි සහ වයෝවෘද්ධ ආච්චිලා සීයලා හිටියා. ඒ අයට යන්න තියෙන පොලිමේ ඉතාමත් පැහැදිලි ඕන කෙනෙක් කමෙන්ට් කරන්න ඕන කෙනෙක් නඩු දාන්න මං ගාව සියලු ඡායාරූප මම සතුයි. මොකද විශේෂම කම්ප්ලේන්ට් ආවා මම එක්සත් රණවිරු ප්‍රජාවේ කැදවුම්කරු. සමස්ත ත්‍රිවිධ හමුදාවේ පොලිසිය රණවිරුවෙකුට උනත් අසාධාරණයක් වුණොත් කතා කරන එකම රණවිරුවන්ද. මගේ S2කින් දැක්කා ASP වරයා අපි ඉස්සරහා සිවිල් සමාජය ඉස්සරහා බැනවැදිල්ල. ඒ අවස්ථාවේ එතන හිටියා බ්‍රිගේඩියර් රෝහන් වෙත්තසිංහ සර් ඒ වෙලාවේ ASP වරට ඉතාමත් පැහැදිලිව ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වා මේ අනදෙන නිලධාරී මේට දෙය කියන. ඒ සමගාමීව ඒ වෙලාවේ මම WhatsApp කරා ආරක්ෂක ලේකම්තුමාට ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමාට යුද හමුදාපතිතුමාට සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී සියලු දෙනාටම මම WhatsApp කරා මේ මැසේජ් එක යවුවා සර් මෙන්න මේ ඉන්සිඩන්ට් එකක් වෙනවා සර් මේක කරුණා කරලා මේක නවත්තන්න කියන රික්වෙස්ට් එක මම කරා. හැබැයි මම දන්නේ නැහැ හමුදාව පැත්තෙන් මේක ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක. ඒක එදා ක්‍රියාත්මක වුණා නම් අද මෙවැනි සිදුවීම් සිදු වෙන්නේ නැහැ. මේ සිදුවීම මට පොඩි වෙලාවක් දෙන්න මම මේක නිවැරදි කරලා මම මේ කියන්න. පොලිස් නිලධාරීන් එක්ක මගේ ගැටලුවක් නැහැ. මගේ රැස්නත් STF ඉඳලා ආපු CI කෙනෙක්, මගේ පුතා STF එකේ ඉන්නේ SI කෙනෙක්. හරි? පොලිසිය අපේ තව පවුලේ දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. අපිට පොලිසියත් එක්ක කවදාවත් ප්‍රශ්නයක් නැහැ. මේ සිදුවීම සමගාමීව මේ වීඩියෝ එක පබ්ලික් කරේ මම. සමාජ මාධ්‍යෙට මුදා හැරියේ මම. විශේෂයෙන්ම මේ මුදා හැරෙන්න හේතුව තමයි යුනිෆෝම් එක අඳින විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් දැනගත යුතුයි පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය මොකක්ද කියන එක. හමුදාවේ රණවිරුව දැනගත යුතුයි හමුදාවේ රණවිරුවන්ට තියෙන රාජකාරිය මොකක්ද කිය යුතුයි. ත්‍රිවිධ හමුදාව සක්‍රීය සේවයට කැදවන්නේ නැතුව පාර්ලිමේන්තුවේදී 3-2 පනතකින් සම්මත වෙන්නේ නැතුව කිසිම හමුදා නිලධාරියෙකුට පුද්ගලයෙක් පරීක්ෂා කරන්න අත්අඩංගුවට ගැනීම කිසිම දෙයක් කරන්න බෑ. මේක පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනි. ඒක එක කාරණයක්. එතකොට හමුදාවේ සෙබලෙක්ට කෙනෙක් අත්අඩංගුවට ගැනීමටවත් පරීක්ෂා කිරීමටවත් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔවුන් සිටින්නේ පොලිස් නිලධාරිය යම්කිසි රාජකාරියක් කරනවා නම් සහ මේ රටේ මහ ජනතාව ආරක්ෂා කරන්න තමයි එතන ඉන්නේ. මම දැක්ක ප්‍රධාන කාරණාවක් තමයි හමුදාවේ තරහ වෙන්න එපා. ඉහළ තනතුරු ඉන්න අය යුද හමුදාවේ 15 සොල්දාදුවන්ට හරියට ජොබ් එක කියලා දුන්නේ නැහැ. විශේෂයෙන්ම 2009 වසරේ අපිත් ආව 2009 වසරේ දළදා ප්‍රදර්ශනයේ බාරව සම්පූර්ණ ජෙනරල් ලෝරන්ස් ෆර්නෑන්ඩෝ ගජබා රෙජිමෙන්තුවේ එතකොට පූජ්‍ය ජයසුන්දර සර් තමයි හිටියේ පොලිසිය පැත්තෙන් අපේ හිටියා රංජිත් වීරසිංහ සර් SO2 හිටියේ අපි ආව එදා සම්පූර්ණ කමාන්ඩ් එක තිබ්බේ ආමි එකෙන් තමයි කමාන්ඩ් කරේ මේ දළදා වහන්සේ එන සේවා සපයන්න මේ හැමදේම එතන තමයි ත්‍රිවිධ හමුදාවේ සංකලනයත් එක්ක මේ මෙවර ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ASP වරයාගේ සිදුවීමත් එක්ක මම විශේෂයෙන්ම යුද හමුදාපතිවරයාගේ මම රික්වෙස්ට් එකක් කරා සර් මේක කරන්න එපා 30 වසරක යුද්ධය අවසන් වෙච්ච ආදරණීය රණවිරුවෝ අද අපිටත් වැඩි වයසයි. දැන් මටත්
ලබන අවුරුද්ද වෙනකොට මමත් half century ගන්නවා. හරිද? අපිට වඩා වැඩි මල අදින රණවිරුව මගේ Facebook එකේ මම ෆොටෝ දැම්මා. මගේ වන්නම් ඕන්න. අද අවුරුදු 60යි 65යි. Taman clutches වලින් ඇවිල්ලා මේ රෝද පුටුවෙන් ඇවිල්ලා ඒ රණවිරුවට අතන ගිහිල්ලා අතන VVIP තියෙනවා. එතන සිවිල් එවුන් එක්ක අහන්න පොලිසිය කට්ටිය මන් දෙන්න සාක්ෂි. ඔගොල්ලෝ පොරවල් නෙවෙයි. ඔගොල්ලෝ දාපු පිරිස් ඔක්කොම මංගල් ඡායාරූප තියෙනවා. මං ආවේ නිකන් නෙවෙයි. එතනදී මොකද්ද කරේ? ඒගොල්ලන්ට පොලිස් නිලධාරීන්ට ඕන තරම් ඕක ඇතුළට දැම්මා. පැහැදිලිව කියන්නේ මම ෆොටෝ පෙන්නන්නම්. හරිද? එතකොට ජාතික රූපවාහිනියේ නිවුස් එකක් ප්ලාන්ට් වුණා. ඔයගොල්ලෝ දැක්කා ජාතික රූපවාහිනිය විශේෂයෙන් මම එතුමාට කතා කරලා කිව්වා මේක පොඩ්ඩක් බලන්න කියන එක. එතකොට පැහැදිලිව ජාතික රූපවාහිනියේ බ්‍රිගේඩියර් රෝහන් වෙත්තසිංහ සර් කතා කරන මේකත් එක්ක ਉਹ ඊටමත් පැහැදිලිව පෙන්නවා ආබාධිත සහ රෝගීන් යන තැන මෙන්න මෙහෙම ඒබල්ස් කට්ටිය යනවා කියලා. ඒ කියන්නේ නිරෝගීමත් මේ ගෑනු ටිකයි මුන් ටික තමයි සක්‍රවට්ටන් ටික තමයි මේකේ ගියේ. හරි ඊටමත් පැහැදිලි කතන්දරේ. මේ ඔක්කොම A to Z බලන් හිටියේ. මට නඩු දාන කෙනෙක් දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද CCMP එකේ දරුවට මට දරුවෙක් වගේ රණවිරුවට මොකද අපි රණවිරුවෝ. හරි එතකොට ඒ රණවිරුවගේ මේ වීඩියෝ එක මම සතුයි. ඔය කවුරු ගහුවත් ඒක මම සතුව තියෙන ඔරිජිනල් වීඩියෝ එක. ඒක පබ්ලික් කරේ ඔක්කොම කරේ මම. ඒ වක්කීමේ දරුව වෙනුවෙන් මම ගන්නවා. ඒ රණවිරුව වැරද්දක් කරන්නේ නැති. හැබැයි පොලිස් නිලධාරියෙකුට ASP ද DIG ද අපට අදාළ නැහැ. හැබැයි ඔහුට මෙසේ බැනවැදීම ඉතාමත් වැරදි. ඒ හමුදා සොල්දාදුව වරද්දක් කරා නම් මොකද්ද කරන්න තියෙන්නේ? ඒ හමුදා සොල්දාදුවගේ අනදෙන නිලධාරි කෙනෙක් ඉන්නවා එතන. ඔහුට රිපෝට් කරන්න ඕනි මේකයි කියලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ප්‍රශ්න පෙන්නනවා පොලිසිය යාමිකයි ගහ ගන්නවා කියලා. අද සමාජ ජාලවල පොලිසිය මේ තත්ත්වයටපත් වෙන්න එපා. හරි මම කිව්වා ASP වරයාගේ ප්‍රශ්නේදී හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඒ වගේම ආරක්ෂක නියෝජ්‍ය මැතිවරයා මැදිහත් වුණා නම් මෙවැනි ප්‍රශ්න සිදු වෙන්නේ නැහැ. මොකද දළදා මාලිගාවේ සමස්ත දළදා මාලිගාව බාරව ඉන්නේ 10 වෙනි ගජබා රෙජිමෙන්තුවේ අනුදැල්ධාරිවරයාට. මම එතුමාට highly respect එතුමා ගැන එතුමා වචනයක් කතා කරේ නැහැ. හැබැයි අද මම ඕපන් කියන්නේ අසේල දරුණුසිරි එතන හිටියා නා. හරිද? මූණ සම්බෝල වෙන්න ගහනවා. අනිවාර්යෙන් මූණ සම්බෝල වෙන්න ගහනවා SPට. ආයි කතා දෙකක් නැහැ. චණ්ඩි නෙවෙයි. අපි චණ්ඩි නෙවෙයි. අපි මම අම්පාරේ පන්නල්ගම හරි මං කැඩෙට් ඔෆිස් යද්දිත් STF එකේ ඔය අද ඉන්නවා SSP හේමචන්ද්‍ර අයියලා මම තුවාල වෙද්දි මට ඕනෙකට ලේ ටික පව හොයලා දුන්නේ. අපි බොහොම ලෙන්ගත් ඔය පවුල් වල වගේ ඉන්න අය. හරිද? හැබැයි ඊටමත් අසෝවන විදිහට එදා ඒ ඇක්ෂන් එක ගත්තේ නැහැ. හමුදාපතිවරයා මේකට වක් කියන්න ඕනේ. හරි? මේකට වක් කියන්න ඕනේ. මේගොල්ලෝ ඒ කිසිම දෙයක් කරේ නැහැ. හරිද? හමුදාව සහ පොලිසිය කරන රාජකාරී දෙකක්. ඒ දෙක තේරුම් ගත යුතුයි. එතකොට රතු බෝක්කුවේදී ප්‍රශ්නයක් වුණා පෙරේදා සම්පූර්ණ සමිතියකටපත් කරේ පොලිසියට ගහන්නේද්දී සම්පූර්ණ සමිතියකටපත් කරේ හමුදාවේ රණවිරුවන්. ඒ නිසා මේ තුල මම දකින එකම දේ තමයි අසරණ අහිංසක ගම්වල අපේ රණවිරු ටික අපහාස කරෙව්වේ මේ හමුදාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ම තමයි. ඉතාමත්ම පැහැදිලි. මොකද මෙවැනි වැඩසටහනක් කරද්දී මේකේ උඩ ඉඳලා මේක කන්ෆරන්ස් තියෙනවා. එතකොට තම තමන්ගේ වපසරිය තම තමන් දැනගන්න ඕනි. තම තමන් ක්‍රියාත්මක වෙන විදිහ දැනගන්න ඕනි. පොලිස් නිලධාරියාගේ දැන් මම දැක්කා දැන් මට මේනට ආරංචි වුණා ඒ යුද හමුදාවේ සොල්දාදුවා දෙතුන් පාරක් වාහනෙන් ගෙනලා කට්ටිය දැම්මා කියලා. දැන් එතකොට එහෙමනම් විමර්ශනය කරන්න මේ යුද හමුදා සෙබලගේ කවුරුවක් ගෙනහලා දාලා තියෙනවද කියලා. මේ වෙනකොට ආරංචි තියෙනවා මේ හමුදා නිලධාරීන්ගේ කට්ටියක් ගෙනද. ඒ දරුවගේ ප්‍රශ්නයක්ද? ඒ කොල්ලගේ ප්‍රශ්නයක්ද? හරි? මෙව අපි සාධාරණව කතා කරමු. හරි? මොකද අපි එක්සත් රණවිරු ප්‍රජාව කියලා කියන්නේ මේ එක එකාගේ ජංගීය රණවිරු සංවිධානයක් නෙවෙයි. අදත් ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ විශේෂම ත්‍රිවිධ හමුදාවේ සේවීන රණවිරුවන්ගේ අයිතිවාසිකම් කතා කරන එකම රණවිරු සංවිධානය. ඔරිජිනල් වීඩියෝ එක මම සතුයි. දැන් මට ඊයේ පොලිසිය කීප දෙනෙකුත් මට ජංගම දුර්ගතනේ මට WhatsApp කරා කතා කරලා කිව්වා ඔයාටත් නඩු දාන්න ඕනේ කියලා. මට නඩු දාන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකම දේ තමයි ඕගොල්ලෝ දැනගත යුතු කාරණාවක් තියෙනවා. නිල ඇඳුමක් ඇඳගෙන නිල ඇඳුමක් තියාගෙන ඉන්න කෙනෙකුට කවදාවත් නිල ඇඳුමක් ඇඳලා බනින්නේ නැහැ. ඌට මම නම් කියන්නේ සරල භාෂාවෙන් මගේ වචනේ ඌට කියන්නේ සක්කිලියා. සක්කිලියා. පොලිසිය දැනගන්න ඕනේ පොලිසිය ජොබ් එක. හමුදාව දැනගන්න ඕනේ හමුදාවේ ජොබ් එක. හමුදාවේ දරුවන්ට ජොබ් එක කියා නොදීම තුළ මේ වගකීම යන්නේ හමුදාපතිගෙන් පල්ලෙහාට. හරි අපි දැක්කනේ. මම දන්නවා විශේෂයෙන්ම රෝහන් වෙත්තසිංහ බ්‍රිගේඩියර් රෝහන් වෙත්තසිංහ සුවිශේෂී වැඩ කොටසක් එතන කරා. මේක කිසිම කෝඩිනේෂන් එකක් තිබ්බේ නැහැ. ඒ නිසා කිසිසේත් අපට අදාළ නැහැ කිසිම මාතෘකාවක්. මම දන්නවා හැබැයි මතක තියාගන්න
පොලිස් නිලධාරියට ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් අපි පාට බහිනවනත් අපි ලෑස්ති. ඒක කිසිම කතා දෙකක් නැත. මොකද මම එක්සත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු මම චණ්ඩියෙක් නෙවෙයි. හැබැයි අදටත් රණවිරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරලා මම නඩු තුනක් දාගෙන ඉන්න කොල්ලේ. මම මේ අසනීපෙන් ඉන්නේ. මම හෙට මැරෙයිද මන් දන්නේ නැහැ. රංජිත් වීරසිංහ සර් thank you very much සර් ඔන්ලයින් ආවට පුළුවන් නම් සර් කමෙන්ට් එකක් දාන්න. සර් තමයි SO2 හිටියේ 2009 මේ දලදා ප්‍රදර්ශනය කරද්දී සර් තමයි SO2 හිටියේ කැන්ඩිවල. පුළුවන් නම් සර් මේ කමෙන්ට් එකක් දාන්න. සර්ලා කොහොමද මේක කෝඩිනේට් කරේ කියන එක. අද හරිද? ඒ SI වරයා ගිහපු ඉස්කෝලේද උගේ දෙමව්පියෝ කවුද කියලා. හැබැයි තරු ගහන් ඉන්නවනම් නිලධාරියෙක් විදියට නිලධාරිය දැනගන්න ඕනි අනිත් අයට කතා කරන්න. අනිත් එක පොලිසිය වෙනයි හමුදාව වෙනයි. ඔය SIද IPද මන් දන්නේ උඹ බැනගනින් උඹලගේ පොලිසිය උන්ට. උඹට කුණු හරපෙන් නෙවෙයි අම්මා තාත්තා හරි ඕන එකෙක් උඹ බැනපන් උඹලගේ පොලිසිය උන්ට. හැබැයි උඹලගේ අතපල්ලෙන් රණවිරුව වැටලා නැහැ කියලා මතක තියාගන්න. හැබැයි ඒ වෙලාවේ ඒ රණවිරුවගේ තිබ්බ ඉවසීම ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම යුද හමුදා පොලිසියේ රණවිරුවට අපේ ගෞරවය. සමස්ත රණවිරුවන්ගේ ගෞරවය. සමස්ත රණවිරුවන් ගෞරවය කියලා කියන්නේ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ගේ සහ මේ රටේ රණවිරුවන්ට ආදරේ ජනතාවේ ගෞරවය ඒ යුද හමුදා රණවිරුවට අපි දෙනවා. දැන් මේ ප්‍රශ්නේ දිගින් දිගට ද YouTube නාලිකාවල එක එක විදිහට ගහනවා. අපට අදාළ නැහැ. පොලිසියත් එක්ක අපිට there's no any අපිට allegation නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ from top to bottom මේකේ orders ටික හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක තමයි ඇත්තම කතන්දරේ. හරි? මොකද පළවෙනි දවසේ SP වරයාගේ මේ ප්‍රශ්න වෙලාවේදී ආරක්ෂක ලේකම්තුමා යුද හමුදාපතිතුමා ආරක්ෂක නියෝජ්‍ය ඇමතුමාටත් මම WhatsApp කරායෝ මගේ මැසේජ් බලලා තිබ්බා එදා ක්‍රියාත්මක වුණා නම් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. දැන් එතකොට දලදා මාලිගාව ආරක්ෂාව ඉන්න ටෙන්ජිආර් එකේ අනදෙන නිලධාරී ටෙන්ජිආර් එකේ CEO ඌ පොන්නේද්ද? මුළු දලදා මාලිගාවේ ආරක්ෂාව බාර වෙන අනදෙන නිලධාරීවරයා. මේ කොහෙදවත් නැති SP කාර්යයේ ඌ කොහොමද එයාව කමාන්ඩ් කරන්නේ? බැරි වෙලාවත් ওই දලදා වහන්සේ අවට එක්ස්ප්ලෝෂන් එකක් සිද්ධ වුණොත් බෝම්බයක් පිපිරුණොත් කාටද වගකීම යන්නේ? SP බාර ගන්නවද ඒක? SP බාර ගන්නවද? අපි යන්නේ එච්චරයි. ඒක බාර ගන්න නම් බාර ගන්න තියෙන්නේ අර අනදෙන නිලධාරීවරයා. හරි? අපි රෙස්පෙක්ට් කරන්නේ එතන. ඒක තමයි විනය. ඔය පොලිසිය තරු ගහන් ඉන්නේ උන් ඊයේ පෙරේදා බල විනය ඉගෙන ගන්න ඕන නම් හමුදාවේ කෝපර් ක්ලබ් එකකට ගිහිල්ලා බල විනය ඉගෙන ගනින්න. හරිද? මේක ෂෙයා වෙනවනේ. ඔය පොලිසිය මහයුන් ඕන එකේ ගිහිල්ලා හපියව අලිමංකඩ වැටෙද්දී යකෝ මම 60R එකේ එයා මොබයිල් එකේ මම එතකොට ලෙෆ්ටිනන්ට් කෙනෙක්. හරිද? යකෝ 8 man ටීම් එකක් අරන් ගිහිල්ලා ඵලයේ පොලිසිය බේරන් ආපු එක මම ඕන්න හොයපියා පොලිසිය උන් ගිහිල්ලා මායෝ. හරිද? ඇම්බියුලන්ස් එකක් තිබ්බා පොලිස් ජිප් එකක් තිබ්බා එතනට OICද ඔය පොලිසිය ඉන්නේ උන් ටික ඔක්කොම අපි අරන් ආවේ මම අරන් ආවේ. කොටිගාම පොලිසියට ගහනකොට අපි අරන් ආවේ. උඹලත් එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් අද අබ්බගොබ්බියෝ ටිකක් ඉන්නෝ මුන් යුද්ධ දැකලා තියනවද? පොලිසිය උන් හිතන් ඉන්නවනම් උඹලා තරුවක් ගහන උඹලා තමයි පොරවල් කියලා. හරිද? උඹලා පොරවල් නෙවෙයි. අඩුම ගානේ එකක් ඉගෙන ගනින්න. මේ රටේ 30 වසරක යුද්ධ ඉවර කරන්න පොලිසිය ආදරණීය රණවිරුව මිය ගියා. නැගෙනහිර පළාතේ පොලිසිය 650ක් LTT එකෙන් මරලා දැම්මා. හරිද? තොපි ඉතිහාසය දන්නේ නැත්නම් මතක තියාගනියව. හරිද? අඩුම ගානේ තොපි සාරධර්ම කියන එක ඉගෙන ගනියව. තොපි සාරධර්ම දන්නේ නැති පර 70. මගේ දරුවෝ ඉන්නවා පොලිසිය. හරිද? අපේ දරුවෝ ඉන්නවා. තොපි සාරධර්ම ඉගෙන ගනියව ඔක්කොටම ඉස්සෙල්ලා. හරි අපි හරි වේදනාවෙන් ඉන්නේ. අපි වේදනාවෙන් ඉන්නේ. අපි පොලිසියේද STF එකද අපි ඔක්කොමත් එකට යුද්ධ කරපියෝ. අද පොලිසියේ හිටපු ජේෂ්ඨ නිලධාරී බහුතරයක් මට දුරකථනයෙන් කතා කරලා කිව්වා පුතා අපි හරි කනගාටුන පුතා ඔයගොල්ලෝ අපි කොච්චර හොඳට කාලා බීලා අපි එකට යුද්ධ කරපු මිනිස්සුද කියලා. මොකද්ද මේ තියෙන මුන්ගේ තිරිසංකම? උඹගේ තරු උඹ ගහගනින් අහසේ. හරිද? තොපිට තරු දීපියුන්ට ගහන්න ඕනි. තොපි ඔක්කොටම ඉස්සෙල්ලා විනය කියන එක ඉගෙන ගන්නilla පුළුවන් නම් ආමිකේ වරෙල්ලා අපේ කෝපල් ක්ලබ් එකකට අපි ওই තරු ගහපේ උන් ටික එවපල්ලා. ඔය CI රෑන්ක් එකේ ඉන්නේ උන්ට අපේ ඔෆිස් මිනිස්සුන්ට එන්න බෑනේ. CI රෑන්ක් එකෙන් පහළ ඉන්නේ උන් ඔක්කොම වරෙල්ලා අපේ කෝපල් ක්ලබ් එකට අපේ කෝපල් කෙනෙක් දාලා තොපිට අපි විනය කියා දෙන්නම්. ඒකත් කියා දෙන ගමන් තොපිට අපි මනුස්සත්වයේ කියන එක ඉගෙන ගන්න කියා දෙන්න. දැන් අර දරුවට පාරේ බහලා යන්න පුළුවන්ද? ඔය IP දෙස්සයිද කියලා මම මොකෙද කියලා දන්නේ නැහැ. මොකෙක් හරි තරුකාරේ. හරිද? උඹට ඔය ප්‍රශ්නේ වුණා නම් උඹ කොහොම සමාජෙට මුහුණ දෙන්නේ? ඒ දරුවා වැරද්දක් කරන්නේ නැති. ඒ වැරද්ද උඹ කරන්න ඕනේ මොකද්ද? උඹේ ජේෂ්ඨ නිලධාරියෙකුට උඹ කියපන්. කියලා යකෝ ඒ හරහා බරෙන්. තොපිට ඕන විදිහට තොපිට ආමි කමන්ඩ් කරන්න බෑ. එයාපෝස් කොල්ලෙක් හිටියන එයාපෝස් කොල්ල උඹලට කමන්ඩ් කරන්න බෑ. නේවි කොල්ලෙක් හිටියන නේවි කොල්ල උඹලට කමන්ඩ් කරන්න බෑ. උඹලා කමන්ඩ් කරපළ සිවිල් ආරක්ෂක බලකායි උඹලා යට තින්නේ.
උඹලට ඒක කරන්න බෑ. මේක වැරද්ද කරේ විශේෂයෙන්ම යුද හමුදාපතිතුමා ඔබතුමා මේ වක්කීම් බාරගත යුතුයි. මේ වෙනුවෙන් අපි සටන් කරනවා. මම මේ පොලිස් නිලධාරියට මේක කරේ නැත්නම් කරන්න ඕන උද්ඝෝෂණ ටිකක් කරනවා. හරි? ඒ කතා දෙකක් නැහැ. හරි? ඒක කිසිම කතා දෙකක් නැහැ. එතකොට දැන් අද එක නිවුස් ප්ලාන් කරනවා. දැන් මීට කලින් තව වීඩියෝ එකක් අවුට් වුණා. අපේ කොල්ලෙක් පව් අහිංසකයා රණවිරුවා. දැන් පොලිසිය උන්ට පුළුවන් දළදා මාලිගාව වන්දන උන්ගේ පවුල් වල කමක් නැහැ. උන්ගේ වටේම ඉන්නේ මම පෙන්නන්නම්. ඕන්නම් දාන්නකො නඩුව. දාන්න නඩුව. මං ඡායාරූපෙත් එක්ක අරන් පෙන්නන්නම් පොලිස් නිලධාරීන් කී දෙනෙක් VIP එකෙන් යවුවද කියලා. මම පෙන්නන්නම්. උඹලගේ අස්සේ අපේ මේ අහන්න මේකත් අහගන්න. තමුසලගේ රෙද්දවල් අස්සේ රින්ගන්න හමුදා සොල්දාදු නැහැ. හරිද? අපි එක රෙද්දක් අස්සේ විතරක් රණවිරුව රින්ගුවා. ඒ තමයි ප්‍රභාකරන්ගේ රෙද්දාස්සේ රිංගලා මේ රටේ දෙකෝටියක් ජනතාවට අපි අභිදානෙ දීපු මිනිස්සු. ඒ නිසා උඹලගේ රෙද්දාස්සේ රින්ගන්න රණවිරුවන්ට උමනාවක් නැහැ. ඒකත් හොඳට මතක තියාගනින්න. හරිද? පොලිසිය අපේ ගෞරවයක් තියෙනවා. හරිද? අපේ ගෞරවයක් තියෙනවා. මේ එකපාර බල්ලෙක් නිසා සමස්ත පොලිසියට අපි වයින්නේ නැහැ. ඒතකොට පොලිස්පතිවරයාත් මේ වෙලාවේ අපිට මේ සුරංගනා ටෝක් දීලා වැඩක් නැහැ. හරිද? පැහැදිලි විමර්ශනයක් ගෙන මම එන්න සාක්ෂි දෙන්න. මොකද ඔරිජිනල් වීඩියෝ එක මගේ. මේක පබ්ලික් කරේ මම. ඒ කිසිම කෙනෙක් නෙමෙයි මේක පබ්ලික් කරේ මම. හරි? මට එහෙම කොන්දක් තියෙනවා. මගේ අයියලා තුනක් කාමිකේ සාමාන්‍ය සෙබළේ යද්දි මම යුද හමුදාවේ නිලධාරියෙක් කාපු එකෙක්. මම එළියට බැහැලා මට හොඳට කොන්ද පණ තියෙන කොල්ලෙක්. නැත්තම් අනුරාධපුරේ ඉඳලා කතරගමට දවස් 23ක් පයින් ගිහිල්ලා මරණය දන්නේ දීපු රණවිරු තුන් දෙනෙක් මේ ජනාධිපති සමාවර ගන්න නැහනේ. මතකයිනේ අපේ කොල්ලන්ට පිටකොටුවේ දවස් 27ක් හිටියා. ඒ නිසා විශේෂයෙන්ම කියන්නේ මේක අල්ලගෙන දැන් සමාජය තුල ගොඩනැගෙන මතය මේක වෙනස් කළ යුතුයි. විශේෂයෙන්ම ආරක්ෂක නියෝජ්‍ය ඇමතුමත් ආරක්ෂක ලේකම්තුමත් මේ මතය වෙනස් කරන්න. දැන් සමාජ මතයක් නිර්මාණය කරනවා හමුදාව සහ පොලිසිය ගහ ගන්නවා කියලා. මේ தත්ත්වය ඉදිරියට ගියොත් ඉතාමත් නරක පූර්වාදර්ශයක්. මේක කරන්න එපා. අපි පොලිසියත් එක්ක අපි STF එකත් එක්ක අපි හොඳට එකට එකතු වෙලා එකට කාලා බීලා අපි යුද්ධ කරපියෝ. අද ඉන්නේ මොක්කුද? මුන් ඔක්කොම TikTok. හරිද? ඔය පොලිසියේ මතක තියාගන්න. ඔය පොලිස්පතිට මං කියනවා පුළුවන් නම් චෙක් කරලා බලන්න ඔය අලුතින් ආපියෝන්ගේ තමුසල ඔක්කොම කරලා තමුසල මේ විනය හදන රටේ. හරි? තමුසල චෙක් කරන ඔය තමුසලගේ ඔය පොලිසිය ඔක්කොටම හරිද? මෙඩිකල් චෙක්අප් එකක් කරන ඔය ඩ්‍රග් සම්බන්ධව. හරිද? ඔය එකේ 125ක් අයිස් කුඩු ගහන්නේ උන් හිටියේ නැත්තම් මට ඉන්ජු කියන්නේ. ඉන්ජු කියන්නේ. මොකද මම හරි වේදනාවෙන් ඉන්නේ. මොකද මම ආරක්ෂක නියෝජ්‍ය ඇමතුමා හම්බෙච්ච වෙලාවේ මම එතුමාට රික්වෙස්ට් එකක් කරා වෙනම මං කිව්වා සර් රික්‍රූටින් කරද්දී ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය අනිවාර්යයෙන්ම පුළුවන් නම් මං ඉල්ලීමක් කරනවා වැඩ බලන පොලිස්පතිතුමනි ඔබතුමාගේ නාකොටික් එකේ චෙක් කරන්නකෝ බ්ලඩ් ටෙස්ටින් එක කීයක් පොසිටිව්ද කියලා ඩ්‍රග්ස් ගහන්නේ උන් අද යම් කිසි පාතාලේ යම් සිදුවීම් වලදී ඔක්කොම ගහන්නේ ඇඟිල්ල ගහන්නේ ඔක්කොම ආමියකට ඔක්කොම ඒ නිසා ඊටමත් පැහැදිලි පරීක්ෂණයක් මේ වැඩේ විය යුතුයි. අපි කියන්නම් මම ආරක්ෂක නියෝජ්‍ය ඇමතුමා මම ගොඩක් හම්බෙලානේ එතුමාට මම දෙන්න ඕනේ ඔක්කොම ෆයිල් ටිකයි විස්තරය ඔක්කොම දීලා ආවේ. හරි? මම ඍජුව ආරක්ෂක ලේකම්තුමාටත් මම කතා කරනවා. මම WhatsApp කරා මේ මෙසේජස් ටික ඔක්කොම යවනවා. අපි එහෙම පොලිසියක් ඉස්සරහා දනනමන ත්‍රිවිධ හමුදාවක් නැහැ මේ රටේ. මතක තියාගන්න එකම දේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනගන්න ඕනේ තමන්ගේ පහළ ඉන්න කනිෂ්ඨ නිලධාරියන්ට රාජකාරිය කියා දෙන්න. හමුදාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කියා දෙන්න ඕනේ තමන්ගේ කනිෂ්ඨ නිලධාරීන්ට රාජකාරිය කියන එක කියා දෙන්න. මේක මොකක්වත් නෙවෙයි මේක කන්ට්‍රෝලින් නැහැ. ප්ලෑනින් නැහැ. ආමියක මෙහෙම තිබ්බා පොලිසිය මෙහෙම දැම්මා මේක කරේ ක්ලෑෂ් කරා ඔක්කොම මේව කරලා. මේකෙන් අපස්ථාවටපත් වෙන්නේ කවුද? මේ රටේ ජනාධිපතිතුමා. ඒ නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඉල්ලනවා කරුණා කරලා දාන්න මේකට කමිෂන් එකක්. අපි එන උත්තර දෙන්න. මොකද මගේ ඇස් දෙකෙන් දැක්කා. ASPට පුළුවන් ද මොකෙක් හරි මේ දළදා මාලිගාවේ මූ මේ ඩියුටි එකට දැම්මා කියලා මූට පුළුවන් දෙයක් ඕ මේ දළදා මාලිගාවේ ආරක්ෂාවට ඉන්න අනදෙල් නිලධාරියට පාක් දාන්න. මොකෙද්ද මූ? මම දැක්කා මං හිතන්නේ ඕක ඩිරෙක්ට් කාපි එකෙද්ද කොහෙද? යකෝ මිනිස්සු ඉස්සරහා ඔය පළවෙනි සිදුවීම නෙමෙයි. ඇත්තට මම මේ වෙලාවේ වීඩියෝ කරේ නෑ. වීඩියෝ කරේ නැත්නම් යම්කිසි ප්‍රශ්නයක් නිසා විශේෂයෙන්ම වීඩියෝ නොකරන්න හේතුව තමයි ඒකේ සාක්ෂිය ඕන ගන්න පුළුවන්. වීඩියෝ නොකරන්න හේතුව තමයි විශේෂයෙන්ම යුද හමුදාවේ අතිදක්ෂ නිලධාරියෙක් එතන හිටියා බ්‍රිගේඩියර් රෝහන් වෙත්තසිංහ සර් එතන හිටපු නිසා තමයි මම ඒක වීඩියෝ කරේ නැත්තේ.
එහෙම නැත්තම් පළවෙනි වීඩියෝ එකේ ඉන්නේ එතන මේ SP කෙනෙක්. ඌ පාඩ් දානවා යකෝ දළදා මාලිගාවේ මේ වටේ මේ ආරක්ෂාවට ඉන්න ගජබා රෙජිමේන්තුවේ 10 වෙනි ගජබා රෙජිමේන්තුවේ අනදිල් නිලධාරිවරයාට. ඌ මොකෙද්ද කියපල්ලකෝ. හරිද? ඒ නිසා මම වැඩි කාලයක් ගන්නෙ නැහැ. මේකට තව මම දන්නවා ගොඩාක් YouTube channels වලද මේ ඔක්කොම කරලා ඔරිජිනල් වීඩියෝ එක මම සතුයි. අර පොලිස් නිලධාරි කීප දෙනෙක් කිව්වා උඹටත් නඩු දාන්න ඕනේ කිව්වා. දාන්න මහත්තයෝ. මම නඩු 3ක් මේ වෙනකොටත් මට එනවා දාන්නකො මට නඩු. හැබැයි එකක් මතක තියාගෙන ඉල්ලා යුනිෆෝම් එක තියාගෙන අද ඕන තරම් වීඩියෝ අවුට් වෙලා එක එක වීඩියෝ ප්ලාන් කර කර ගහනවා. එකක් මතක තියාගෙන ඉල්ලා උඹලා DIG ලා නෙවෙයි SSP ලා නෙවෙයි මොකා වුණත් එකක් මතක තියාගෙන ඉල්ලා උඹලා පොලිසියේ අපි හමුදාවේ. හරි? උඹලත් එක්ක එකට රාජකාරී කරද්දී ඔය පොලිසිය උන්ට මම මතක් කරලා දෙන්න එකක්. මම වවුනියාවේ සෙක්ටර් DAK සෙක්ටර් කමාන්ඩින් දෙදි 2006 වසරේ මතක තියාගෙන ඉල්ලා ඉරට්ට පෙරියකුලම් උඹලගේ රෝඩ් බ්ලොක් එකේ ආපන් යාපනයට තිබ්බ ලොකුම රෝඩ් බ්ලොක් එකක් තිබ්බේ මම ෆුල් ලෙෆ්ටිනන්ට්. උඹලගේ හිටියා SP කෙනෙකුයි CI ලා ඔය 100 ගණක් ඉඳද්දී ඉරට්ට පෙරිය රෝඩ් බ්ලොක් එකේ තිබ්බෙත් මට අඬකම. ආපල්ලා. ඕන්නම් උඹලා අහපල්ලා කවුද හිටියේ මේ ඔය හිටපු පොලිස්පතිතුමා එතුමා තමයි මේ DIG හිටියේ. අහපල්ලා බොරුනම් අපි එකට වැඩ කරපු විදිය. ඒ නිසා කිසිසේත් මේ සමාජ මතය වෙනස් කිරීමට හැකියාව තියෙන්නේ ආරක්ෂක ලේකම්තුමාටත් ආරක්ෂක නියෝජ්‍ය ඇමතුමාටත් අනවශ්‍ය ප්‍රශ්නයක් පොලිසිය සහ හමුදාව ගහගත්ත කියන මේ තර්කය පෙන්වන්න එපා මේ සමාජයට. මොකද පොලිසිය අපේ දරුවෝ ඉන්නවා අපේ සහෝදරයෝ ඉන්නවා. හරිද? එතකොට ගොඩක් මේ කතන්දර ඔක්කොම ගත්තේ සමාජ මේ මතය වෙනස් කරන්න හැකියාව තියෙන්නේ ආරක්ෂක ලේකම්තුමාටත් ආරක්ෂක නියෝජ්‍ය ඇමතුමාට ඉතාමත් ගෞරවයෙන් ඉල්ලීමක් කරන විශේෂයෙන්ම ආරක්ෂක නියෝජ්‍ය ඇමතුමා අවුරුදු 35ක් මේ රටේ යුද හමුදාවේ අත්දැකීම් තියෙන දක්ෂ නිලධාරියෙක්. ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ වැරැද්ද නිවැරදි කළ යුත්තේ ඔබතුමාට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමා තව අවුරුදු 4ක් මේ රට දුවන්න ඕනි. මේ විදිහට නම් යන්නේ මම හිතනවා ඉදිරියේදී පොලිසියයි හමුදාවයි යුනිෆෝම් එකෙන් මහමග මරාගයි. මේ තත්ත්වය උදා වෙනවා. ආය කතා දෙයක් නැහැ. හරි? අපි දන්නවාද? හරිද? අද අපි දන්නවා අද හමුදාවේ සොල්දාදුවෝ පොඩි උන් නිවාඩු ආවහම හරිද? අපි දන්නවා පොලිසිය අඩුම ගානේ බයික් එකක් නැවැත්තුවම මට මොකද ලංකාවේ තියෙන ලොකුම රණු සංවිධානය අපේ සේවින් ළමයි ඕන තරම් අපේ අහවල් පොලිසිය මං ආමි එකේ කියලා පොලිසි නිලධාරිය දීපු ගා තෝ ආමි එකේද? එහෙනම් තෝගේ සම්පූර්ණ බයික් එකම චෙක් කරන්න ඕනි තත්ත්වෙට ගිහිලා තියෙන්නේ. ඇයි උන් කුඩුකාරයෝද අයිස්කාරයෝද ගංජාකාරයෝද අද ඒ තත්ත්වයට සමාජය පරිවර්තනය වීම අතිශය කනගාටුයි. නිසා තවදුරටත් මම කතා කරන්නේ නැහැ. අවසාන වශයෙන් කියනවා CCMP එකේ දරුවට මට නම් දරුවෙක් හරි මොකද ඒ වීඩියෝ එකේ සම්පූර්ණ වාක්‍යයම අසල ධර්මසිරි සතුයි. ඔය මොකා වීඩියෝ ගැහුවා. හරි මොකද ඒ වෙනුවෙන් දාන්නකෝ නඩු දානවා කොහොනේ දාපියව නඩු ඕන එකක් නඩු දාපියව. හරිද? හැබැයි එක්සත් කන්ට්‍රෝල් ප්‍රජාව කියලා කියන්නේ මේ රටේ ත්‍රිවිධ හමුදාවේ විශේෂයෙන්ම සේවයේ ඉන්න රණවිරුවන්ගේ හදවත සහ බඳු රණවිරු සංවිධානයක්. හෙට හිරේ ගියත් මම හිරේ ගිහිල්ලා නේ ආවේ. ඒවා අතල් කට්ටිය ප්ලෑන් කරලා ඔක්කොම කරලා. හැබැයි මට එහෙම හොඳ කොන්දක් පණ තියෙන එකෙක් නැත්තම් අයියලා තුනක් සාමාන්‍ය සෙබල යද්දී පන්නල්ගම හද්දටොටේ මයින්ගාමානි හැදිලා උසස් පෙළ පාස් වෙලා මට හාමික ඔෆිස් කෙනෙක් කෙනෙක් එහෙම ගැට්ටේ අමාරුවක් තිබ්බේ නැහැ. හරි? අද වුණත් මම කියලා කියන්නේ පොලිසිය නෙවෙයි හමුදාවට ත්‍රිවිධ හමුදාවට ගුවන් හමුදාව වෙන්න පුළුවන් නාවික හමුදාව වෙන්න පුළුවන් යුද හමුදාව වෙන්න පුළුවන් බැඳෙන හැම කොල්ලටම උට රට ගැන හැඟීමක් තියෙනවා පොලිසිය උඹලට වැඩි එකක් මතක තියාගෙන ඉන්න. ත්‍රිවිධ හමුදාවට එන හැම කොල්ලෙකුටම උගේ හදවතේ කොහේ හරි කොනක තියෙනවා මම මේ රටට ආදරේ මම මේ ජාතියට ආදරේ මම මගේ දෙමව්පියා සමානව මේ රටට ආදරේ කියලා. පොලිසිය තොපි ගාව නැහැ ඒ කොල්ටි එක. මතක තියාගෙන ඉන්න. බලගාවේ කොල්ටි එක නැහැ. හරිද? බලා හිතාගෙන ඇති අපේ කොල්ලොත් රස්සාවට ආවේ කියලා. හැබැයි හදවතේ කොහේ හරි රට ගැන ජාතිය ගැන කැක්කුමක් නැත්නම් කවදාත් පුතා ත්‍රිවිධ හමුදාවට එන්න බෑ. ඒක කොහේ හරි කොනක උගේ ඇඟේ තියෙනවා. උගේ දෙමව්පියන්ගේ ජානවල හරි තියෙනවා. ඒ නිසා පොලිසියේ ඔය නිලධාරියගේ ජාන ටික අපි දැක්කා. ජාන ටික අපි දැක්කා. මං කියන්නේ හරි ප්‍රොසීඩියර්ස් ටික කරා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. අවසාන වශයෙන් කියනවා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේදී මේ පටන් ගත්තේ දවසේ ඉඳලා මේ වෙනකොට කිසිම ප්ලෑන් එකක් නැහැ. අඩුම ගානේ මේකත් මම අවසන් කරනවා යුද හමුදාපතිතුමා ඔබතුමාටත් මම මේ පණිවිඩය කියන්න ඕනි. දැන් අභිමන්සලේ කොල්ලෝ ටික ලස්සනට අරන් ගියා. ඇයි ඒ? අභිමන්සලේ කොල්ලෝ ටික ලස්සනට මාකට් කරන්න පුළුවන් නේ. මෙන්න අභිමන්සලේ කොල්ලෝ ටික ආවා රෝද පුටුවෙන් අරන් ගියා ඇම්බියුලන්ස් එකෙන් බැස්සුවා කට්ටිය තල්ලු කරා යනවා මිනිස්සු සාදු කියනවා මිනිස්සු මල් ටික ගෙනත් දෙනවා
හැබැයි හමුදාපතිතුමනි ඔබතුමාට මත අමතකද 14500ක් සදාකාලික ආබාධිත ගෙවල් වල ඉන්නවා කියලා. ඊයේ කොල්ලෝ ටිකට ඇතුළට යන්න දුන්නේ ඔය පොලිස් කාර්යෝ ටික. අර තේජාන්ගේ ප්‍රශ්නේ දැක්ක නේද? අත් දෙකයි කකුලයි නැති කොල්ලට යන්න දුන්නේ නැහැ. හැබැයි ඌ ගියා. ඇයි ඒ? ඌට යන්න කොන්දක් තියෙනවා. හේතුව මොකද්ද? එක්සත් රණවීර ප්‍රජාවේ සභාපති තේජා සමන් කුමාර. GW ගේ මයි කොල්ලා. ඌ තමයි අපේ රණසංගීතයේ සභාපති. ඌ ගියේ නැද්ද? හරිද? ඒ නිසා හමුදාපතිතුමාට ඒක අමතක වුණා. මම පැහැදිලි වේදා පළවෙනි මේකෙදි මම කතා කරලා කිව්වා සර් ශ්‍රී ෆෝසස් පොලිස් STF සිවිල් ආරක්ෂක බලකායේ සර් ආබාධිත රණවිරුවන් ඇද්දි පවුලේ කට්ටියත් එක්ක සර් මේගොල්ලන්ට මේ අවස්ථාව දෙන්න කියලා මුන්ට හෙන ගහනවද? ඒ නිසා මේ සියල්ලම සමස්තය අවසානයේ පොලිසිය වෙන්න පුළුවන් හමුදාය වෙන්න පුළුවන් ඉහළ ඇවරියම නොගත්ත තක්කඩි තීන්දුව නිසා තමයි අද මේ රණවිරුව මේ අවස්ථාවන්ත තත්ත්වයටපත් උනේ. ඒ නිසා මේ වගකීම හමුදාපතිවරයාත් ඒ වගේම වැඩබලන පොලිස්පතිවරයාත් බාරගත යුතුයි. ආණ්ඩුවට දෙන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මම කියනවා මේක ඉතාමත් නරක පූර්වාදර්ශයක්. සමාජගත වෙන්නේ හමුදාව සහ පොලිසිය ගත වෙනවා ගහ ගන්නවා කියන එක ඔබතුමාට මේක හොඳ නැහැ. ඒ නිසා මෙවැනි කමිෂන් එකක් දාන්න මේක A to Z අපි සාක්ෂිත් එක්ක දෙන්න. මම ගාව සියලුම වීඩියෝ තියෙනවා, ඡායාරූප තියෙනවා. ඒ හැම දෙයක් එක්කම මම ඇසින් දුටු සාක්ෂි තියෙනවා, පරිවේශන සාක්ෂි තියෙනවා. ඕන දෙයක් දෙන්නම්. මෙවැනි දේවල් ඉදිරියේදී සිදු වෙන්න ඉඩ තියන්න එපා. මොකද පොලිසියේ එක එක සුනකයෝ හිටියට බහුතරයක් පොලිසිය සුනකයෝ නෙවෙයිනේ. දැන් මගේ දරුවෝ ටික සුනකයෝද පොලිසිය ඉන්නේ? මගේ මස්සිනා සුනකයෙක්ද? නෑ. ඒ නිසා පොලිසිය අතිදක්ෂ නිලධාරීන් ඉන්නවා. මං හිතන්නේ ඔවුන්වත් අපි ආරක්ෂා කළ යුතුයි. මේ වගේ නියම සුනකයෝ හඳුනගෙන මේ මොකද මම වුණත් මම ගොඩක් අසනීප තත්ත්වයක ඉන්නේ. අද අපේ රණවිරුවෝ මම දන්නවා මගේ යාළුවෝ ගොඩක් ඇවිල්ලා ඉන්න ඔන්ලයින්. පුතා මේ ආබාධ කොල්ලෝ ටික දැන් කොච්චර 2009 යුද්ධෙ විරුනේ. මතක තියාගන්න තව අවුරුදු 10ක් උපරිම ජීවත් වෙයි. හැබැයි මේ රටේ 2 කෝටියකට ජනතාවට අපේ දාන්නේ දුන්න ආදරණීය රණවිරුවෝ. මම දන්නේ මං හෙට මැරෙයිද කියලා මගේ තියෙන සෞඛ්‍ය ප්‍රශ්නත් එක්ක. හැබැයි අපිට ඕනලා කොන්දක් පණ තියෙනවා අපේ උන්ගෙනුවෙන් කතා කරන්න. විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා අපේ රංජිත් වීරසිංහ සර්ට පුළුවන් නම් සිංහලෙන් හරි ඉංග්‍රීසි වලින් හරි කමෙන්ට් එකක් දාන්න 2009 මේ ප්‍රෝග්‍රෑම් එක මොකද සර් එතන සෝටු හිටියේ අඩුම ගානේ සහිම කමෙන්ට් එකක් හරි දාන්න ඒ වැඩසටහන් කරගත්තේ කොහොමද කියන එක. ඒ නිසා අපි මරණ සහතිකයේ අතේ තියාගෙන ඔය පොලිස් නිලධාරී වගේ නෙවෙයි TikTok මල්ලා වගේ නෙවෙයි දිනේ විලාවයි දාගන්න තිබ්බේ කොල්ලෝ. ඒ නිසා තමයි අදටත් මේ සේවයේ ඉන්න කොල්ලා ත්‍රිවිධ හමුදාවේ මට නම් සම්පතක්. මට නම් දරුවන්. මොකද මේ තමයි අදටත් මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ මතක තියාගන්න ත්‍රිවිධ හමුදාවේ ආදරණීය රණවිරුවන් පොලිසිය නෙවෙයි. ඔවුන් සමාජය තුළ බොහෝම ඕන පිරිසක් අතර ආදරයට ලක්වන රණවිරුවන්. එවන් රණවිරුවෙකුට අද මේ වීඩියෝ එක මම යවපු වීඩියෝ එක මෙච්චර වෛරල් වුණේ ඇයි? මේ රටේ සමස්ත ජනතාවගේ හදවතේ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් ඉන්නවා. ඒ නිසා පොලිස් නිලධාරීන්ට අපිට මොකද පොලිසිය කියන දැන් මේ වීඩියෝ කෝල් නම් අරගෙන මට නඩු දාන්නත් පුළුවන්. මොකද ඒගොල්ලෝ ලියන්නේ. අන්තිම වෙන මොකද කරන්නේ? ඔය කොල්ල බැරි වෙලා පාට් එකක් දැම්ම නම් ඌ ගහනවා මොකද? ඌ පොලිස් පොතේ ලියනවා කෙලින්ම මොකද ලියන්නේ? රාජකාරියට බාධා කිරීම. කොල්ල හිරේ. දැන් මාවත් හිරේ දැම්මේ. උන්ට තියෙන ඇක්සස් ඒව තමයි. ඉතින් මේ දේවල් වෙනස් විය යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම මේක කවුරුවත් ගැටලුවක් කරගන්න එපා. මම දන්නවා දැන් අද උදෑසනත් මං ගිහිල්ලා අපේ රණවිරුවෝ හිටියා. මොකද විශේෂයෙන්ම මිනිස්සුන්ට බොන්න වතුර උගුරු දුන්නේ නැති වුණාට මම ඡායාරූප දාන්න මට මේ කිසි ගැටලුවක් නැහැ. සියලුම යුද හමුදාවේ සහ පොලිස් නිලධාරීන්ට දළදා වහන්සේගේ ආරක්ෂාව සපයන සියලුම දෙනාට අපි වෙනම වාහනයක ගිහිල්ලා වෙනම වතුර දීලා ආවා. විශේෂයෙන්ම රාජකාරී කරන පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට අපි ඉන්නේ එතන. ඒ නිසා මෙවැනි වැරදි ඉදිරියේදී මේව කරන්න එපා. අහිංසක මේ රණවිරුවෝ පීඩනයකට ලක් වෙන්නේ. ඔබට VIP හරි කොහේ හරි යන්න තියෙන මේකක් තියෙනවා නම් මේ රණවිරුවන් පාවිච්චි කරන්න එපා. මොකද ඔය මොනවා කිව්වත් හෙට දවසේ මේ රටේ යම්කිසි හදිසි අවස්ථාවක් කියලා යුද්ධයක් ඇති වුණොත් පොලිසිය මහත්තුරුනි ඔබලා ඉන්නේ නැත. මේ පොඩි කොල්ලෝ ටික යුද්ධයට යන්න වෙනවා, එළියට යන්න වෙනවා. ඒ නිසා පොලිසිය ඔබට මතක නැහැ. LTT ගේ 650ක් නේද? නැගෙනහිර කපුපෙවුව මතක නැහැ. හරි පොලිසිය මියගිය පුරාණවිරුව මතක නැහැ. ඒ නිසා පොලිසිය අඩුම ගානේ ඔය මහයුන්ට මං කියන්නේ අඩුම ගානේ උඹලා උගන්නපල්ලා
පොලිසිය දැන් ඔය ඇවිල්ලා ඉන්න TikTok නිලධාරීන්ට සහ නිලධාරීන්ට අඩුම ගානේ නීතිය නම් බල්ලට ගිහිල්ලා තියෙන්නේ ඇත්තම කතන්දරේ අඩුම ගානේ ඔවුන්ට අඩුම ගානේ සාර ධර්ම ටිකක් උගන්නපල්ලා. ඒක තමයි පොලිසිය. හරිද? ඒ නිසා හමුදාව කරන්නේ ත්‍රිවිධ හමුදාව කරන්නේ රාජකාරියක්, පොලිසිය කරන්නේ රාජකාරියක්. පොලිසිය දැනගෙන තියුතුයි ඔබේ සීමාව. ත්‍රිවිධ හමුදාව රාජකාරී කරද්දී ඔබ දැනගෙන තියුතුයි ඔබේ සීමාව. හැබැයි මම අවසාන වශයෙන් කියනවා මම දැක්කේ එකම දේ තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙද්දී පොලිසියේ නිවැරදි තොරතුරු ටික සහ ගයිඩ්ලයින් ටික පොලිසියට දීලා නැත. ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් ඔතෙන්ට ප්ලාන් කරාට උඩ ඉඳලා හමුදාවේ ඒ අයට නිසි ගයිඩ්ලයින් ටික දීලා නැහැ. ඒ ගයිඩ්ලයින් ටික දුන්නා නම් ඔතන ජේෂ්ඨ හමුදා නිලධාරියෙක් හිටියා. මම දැක්ක මේජර් ජෙනරල් කෙනෙක් හිටියා. මම නම කියන්නේ නැහැ. ඔහු සහ ඔතන බාරව පොලිසියේ නිලධාරී දෙන්න එකමුතුව සාමූහිකව මේ වැඩේ කළ යුතු දෙයක් තිබ්බා. අපි දැක්ක එකම කාරණාව තමයි ඒම සාමූහිකත්වයක් මෙතන තිබෙන්නේ නැත. පොලිසිය ඒ විදිහට කරා, ආමික ඒ විදිහට කරා. හරි? ඒ නිසා පොලිසිය කවුරු හරි කෙනෙක් මට චැලෙන්ජ් කරොත් කවුරු හරි පොලිසිය අපි එක පවුලක කිසි කෙනෙක් VIP අපි එක්කන් ගියේ නැහැ කිව්වොත් ඒ චැලෙන්ජ් එක මම බාර ගන්නවා අසීල ධර්මසිරි. වීඩියෝත් ෆොටෝත් එක මම පෙන්නන්න. එහෙනම් තෙරුවන් සරණයි මගේ යාළුවනේ. අර මට නඩු දානවා කියපු පොලිසිය කට්ටිය ඔරිජිනල් වීඩියෝ එක මගේ දානොත් නඩු ඕන මගුලට නඩු දාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි දළදා වහන්සේ අපි ඔක්කොටම අයිති. දළදා වහන්සේගේ ආරක්ෂාව තහවුරු කරන්න එකක් මතක තියාගන්න. 10 වෙනි ගජබා රෙජිමේන්තුවේ අනදෙන නිලධාරිවරයා. අපි හිසනම ආචාර කරනවා එතුමාට විශේෂයෙන්ම මම ගජබා නිසා කියනෝ නෙවෙයි. එතුමාගේ ඉවසීම ගැන අදටත් ආඩම්බරයි. මොකද මේ අනදෙන නිලධාරියා අපට ගොඩක් ජූනියර් ඔෆිසර් කෙනෙක්. හැබැයි ඒ අවස්ථාවේ ASP වරයා බණවදින වෙලාවේ මම අනදෙන නිලධාරිය හිටියනම් මං හිතනවා ASP වරයාට කෑම කන්න වෙන්නේ බ්ලෙන්ඩර් කරලා. එහෙනම් හම්බෙමු. තිබ්බා අපි. පරිස්සමෙන්